වුණාද ඔන්න මේ සැරේ සති දෙකකට පස්සේ තමයි මේ බ්ලොග් එක අරන් එන්නේ. මොකද වැඩත් එක්ක වීඩියෝ එඩිට් කරන්න වගේම වොයිස් කරන්නත් බැරි වුණ නිසා. ඉතින් අපි ප්ලෑන් කරගෙන හිටියා බර්ජ් කලිෆා බලන්න යන්න. ඉතින් ඒ වගේම අපි මේ ගමන ගිය සතියේ හොඳේ. ඉතින් මං කිව්වනේ වැඩ හින්දා තමයි වොයිස් කරන්න වීඩියෝ එක එඩිට් කරන්න පරක්කු වුණේ. ඉතින් පරක්කු වෙලා හරි ඔන්න මේ සතියේ නිවාඩු දවසේ වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් හැමදාම ලංකාවේ ඉද්දි FB එකේ වීඩියෝස් බලලා ෆොටෝස් බලලා TikTok එකේ වීඩියෝස් ෆොටෝස් බැලුවාට ඉතින් මේක බලන්න මං හිතන්නේ මන් දන්නේ මම ඒක හිතන්නේ නැතුව ඇති ජීවිතේට මම මෙතෙන්ට එයි කියලා. හැබැයි ඒ වෙලෙ හිතෙන්නේ නැතුව ඇති. ඉතින් හීනයක් වගේ. හැබැයි ඉතින් මෙතෙන් ආවා. ඉතින් අපි දෙන්න හැන්දෑවේ 2ට විතර වගේ තමයි මේ ගමන පිටත් වුණේ. ඉතින් අනේ මන් දන්නේ මාර ලස්සනයි. හරි ලස්සනයි. ඩුබායි වලද කියලාවත් හිතාගන්න බෑ. මොකද මේ කාන්තාරයකද මේ ඉන්නේ කියලා හිතන්නේ නැති තරමට මාර ලස්සනයි. හිතෙනවා මේක කාන්තාරයක්ද පිස්සුද කියලා හිතෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඊට ඉතින් අපි දෙපාරක් ඒ කියන්නේ 7යි ගානකට වගේත් ෂෝ එක පටන් ගත්තා. අපි ඒකත් බලලා එන්න පිටත් වුණා. ඉතින් රෑ වෙන්න හරිම ලස්සනයි. ඉතින් ගොඩක් වෙලා ඉන්න බැරි හින්දා අපි දෙන්න ආවා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි යුනියන් එකෙන් බැහැලා අපි දෙන්න shopping කරන්න නෙමෙයි මේ සැරේ ගියේ ෂවර්මා කරන්න. ඉතින් ෂවර්මා කියන්නේ ෂවර්මා කන එකයි. ඊට පස්සේ මම ෂවර්මා එක මම අරගෙන ආවා ඇවිල්ලා කන්න කියලා. ඉතින් ඔහොම තමයි මේ සැරේ අපේ ගමන ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් අන්තිමට ඔයාලට අපි ෆොටෝස් වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට කියනවා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරගෙන යන්න. එහෙනම් තවත් vlog එකකින් හමු වෙන්නම්. ගිහින් එන්නම්. bye